ආයිබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලැවරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු ලැවරි එකක් හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට ඕන වෙනවා පිටි ග්‍රෑම් 250ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 100ක්. පොල් බෑයක තබන් මේ ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ පොල්. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක් අපිට ගන්න පුළුවන් පොල් පැණි එක හදාගන්න. ඉතින් මේ විදිහට තමයි මම පොල් පැණි එක හදාගත්තේ. හොඳට සීනි ටික උතුරනකොට පොල් එකට ගම්මිරිස් ඒ වගේම ලුණු ටික දාලා හොඳට මිශ්‍ර කරගෙන මම දාගත්ත පැණි ටිකට මේ වගේ තමයි මම හදාගත්තේ පැණි ටික, පැණි පොල් පොට් ටික. අපිට ඒ වගේම පිටිත් මම මේ විදිහට සාදාගත්තා. පිටි ග්‍රෑම් 250ක් විතර මම ගත්තේ. ඒක හොඳට වතුර දාලා මම සාමාන්‍ය දියාරු වෙන නැති වෙන්න හොඳට මම අනාගත්තා. ඒ වගේ තමයි මම පිටි පොල් පැණි හදාගත්තේ. අපි බලමු ලැබරි එකක් දැන් කොහොමද හදාගන්නේ කියලා. අපිට කෙසෙල් කොලයකුත් ඕනි වෙනවා. ඉස්සෙල්ලාම අපි ඉදියාප්ප මිරිකණය අරගෙන ඉදියාප්පේ හැඩයට අපි මිරික ගන්න ඕනි. මේ විදිහට තමයි අපි ඒක මිරික ගන්න ඕනි. ඊට පස්සේ අපි කරන්න ඕනි මේ විදිහට පොල් පැණි ටිකක් ගන්න ඕනි. පොල් පැණි ටිකක් අරගෙන මේක මැදට අපි දාගන්න ඕනි. ඊට පස්සේ අපි මේ කෙසෙල් කොලයක් ආධාරයෙන් මේක අපි ලැබරිය ආකාරයට හැඩයට මේක මේ විදිහට සාදා ගන්න ඕන. මේ විදිහට තමයි අපි ලැබරි එක හදාගත්තාම අපිට එන හැඩය මේ විදිහට තමයි. ඊට පස්සේ අපි කරන්න ඕනි මේක ස්ටීමරේ තියාගෙන හොඳට තඹ ගන්න ඕනි. ඉතින් අපි මේ විදිහට තමයි ස්ටීමරේ තියාගෙන තඹ ගත්තට පස්සේ අපිට ලැබරි එක ආවේ මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි අපිට ලැබරි එක ආවේ. සියලු දෙනාටම ස්තුතියි.